නෙළු ඇකැන්තේසිය කුලයට අයිති වන ශාක ගණයක්. මේක විද්‍යාත්මකව ගණනාමය ස්ට්‍රොබිලැන්තස් කියලා කියනවා. නෙළු ශාක විශේෂ ගත්තහම මුළු ලෝකේම ශාක විශේෂ 450ක් පමණ දැනට වාර්තා වෙලා තියෙනවා. ඒකෙන් ලංකාවේ ශාක විශේෂ 35ක් පමණ වාර්තා වෙලා තියෙනවා. ඇත්තටම මේ නෙළු විශේෂ ගත්තහම මේක විශේෂ ශාකයක්. මොකද ජීවිත කාලේ එක වතාවයි මල් හටගන්නේ. බොහොමයක් නෙළු විශේෂ මේ මල් හටගත්තට පස්සේ මැරෙනවා. ඒ වගේම තමයි නෙළු විශේෂ වල මල් හටගන්න අවුරුදු ගණනාවක් ගත වෙනවා. සමහර විශේෂ වල අවුරුදු 4ක් 5ක් 6ක් 12ක් ඔය වගේ අවුරුදු ගණනාවක් ගත වෙනවා මේ විශේෂ වල මල් හටගන්න. මේ මම ඉන්නේ අද එතනිනුත් අතිශය දුර්ලභ නෙළු විශේෂයක් ළඟ. මේකට අපි කියනවා ස්ට්‍රොබිලැන්තස් ආනෝට්ටියානා කියලා. මේ ස්ට්‍රොබිලැන්තස් ආනෝට්ටියානා පළමුවෙන්ම වාර්තා වෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 1845 දී. ඊට පස්සේ තැන් කිහිපයකින් 1882 දී වාර්තා කරලා තියෙනවා. ඊට පස්සේ දිගු කාලයක් මේ ශාක විශේෂ වාර්තා වෙන්නේ නැතුව තියෙනවා. එතකොට මේ ශාකය ස්වභාවික පරිසරයෙන් වඳ වෙලා ගිය. ඒ කියන්නේ critically endangered possibly extinct ශාකයක් විදිහට තමයි 2012 රතුදත්ත පොතේ වර්ගීකරණය කරලා තියෙන්නේ. 2014 වර්ෂයේදී ආචාර්ය හිමේෂ් දිල්රුවන් ජයසිංහ විසින් මේ ස්ට්‍රොබිලැන්තස් ආනෝට්ටියානා ශාකය නැවත වාර්තා කරනවා. එහෙම වාර්තා කිරීමත් සමගම 2020 රතුදත්ත පොතේ මේ ස්ට්‍රොබිලැන්තස් ආනෝට්ටියානා වල සංරක්ෂණ තත්ත්වය critically endangered විදිහට, ඒ කියන්නේ අතිශය අන්තරායට ලක් වූ ශාක විශේෂයක් විදිහට තමයි දැන් සංරක්ෂිත තත්ත්වයේ තියෙන්නේ. මේ ස්ට්‍රොබිලැන්තස් ආනෝට්ටියානා ශාකය ඒ වගේම වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතින් ආරක්ෂක ශාකයක්. මේක ආනෝට්ටියානා ගත්තහම මේක පැලෑටියක් විදිහට වර්ධනය වෙන්නේ. අඩි 2ක් 3ක් තමයි උපරිම උස යන්නේ. ඊගාවට මේකේ පත්‍ර ගත්තහම පත්‍ර ඕලාකාර වගේ පත්‍ර තමයි වාර්තා වෙන්නේ. පත්‍ර ධාරය දන්තුරයි. පත්‍ර අග්‍රය මොටයි. ඊගාවට පත්‍ර පාදයේ හෘදාකාරයි. ඊගාවට පත්‍රයේ මේ උඩ යට බූව තියෙනවා. මල් ගත්තහම මල් සුදු පාට මලක් තියෙන්නේ. පෙති 5ක් තියෙනවා. මණිපත්‍රත් 5ක් තියෙනවා. ඒ වගේම මේකේ මේ හොඳට පේන්න තියෙනවා බාහිරයට නිරාවරණය වුණ රේණු. එතකොට මේ ශාකය ගත්තහම මේ වාර්තා වෙන්නේ ගැල්වේස්ලෑන්ඩ් ඇත්තටම 2014 දී ආචාර්ය හිමේෂ් වාර්තා කරත් ගැල්වේස්ලෑන්ඩ් ජාතික උද්‍යානයෙන් තමයි. මේක ඉතා සීමිත ව්‍යාප්තියක් තියෙන්නේ. ගැල්වේස්ලෑන්ඩ් ජාතික උද්‍යානයනොත් මෑතකදී 2022 වර්ෂයේදී පමණ නමුණු කුල වන රක්ෂිතයනොත් වාර්තා වුණා. එතකොට මේක ලංකාවට ආවේනික අතිශය දුර්ලභ ශාකයක්. ඉතින් ඒක රැක ගැනීම අපගේ වගකීමක්.